සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. හැමෝම ගොඩාක් හොඳින් නේද? හරිම ලස්සන පරිසරයක් නේද? මේ දවස්වල අපේ පැත්ත නම් හරිම ලස්සනයි. ඉතින් එහෙනම් සිකුරාදා මේ පළවෙනිදා මුළු දවසම අපි කරපු වැඩ ටිකක් ගැනයි ලොකු වැදගත් කතාවකුයි ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුවා අද වීඩියෝ එකේ. එහෙනම් අපි මේ වීඩියෝ එක බලමුද? උදේ පාන්දර 6:00ට 7ට විතර නැගිටලා මේ දවස්වල 6:00 වෙනකොට ගොඩාක් එළිය වැටිලා. ඉතින් අපේ පැත්තට නම් ඕගොල්ලන්ට කොහොමද දන්නේ? මේ ඉතින් වයඹ පළාතනේ හරි රස්නේ දවල් වෙන්න කලින්. උදේ 10 වෙනකොට හරියටම ගිනි රස්නේ. ඉන්නවත් බෑ. නැගිටලා කරලා මම මේ හදන්නේ අපි හැමෝටම උදේට කන්න වට්ටක්ක ටිකක් තම්බ ගන්න. ඕගොල්ලෝ වට්ටක්කයි පොළුයි තම්බලා කාලා තියෙනවද? හරිම රසයි. ඒ වගේම තමයි චූටි බබාට දවල්ට පොඩ කන්න කඩචෝරු වලට වැඩිය කඩල ටිකකුත් තම්බ ගත්තා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. බලන්නකෝ අපේ හස්බන්ඩ් මට හදලා දුන්න දේ. මේ කොප්පරා වේලන්න මැස්සක්. දුම්මැසි කියන්නේ ඔන්න ඒ කාලේ ගෙවල් වල ඕන තරම් මේ දේවල් තිබිලා තියෙනවා. ඉතින් එහෙනම් අපි වට්ටක්කයි පොළුයි කාලා අපේ එහා ගෙදර නැන්දා, ඒ කියන්නේ අයියාගේ නැන්දත් එක්ක අපි මේ යනවා පොඩි රවුමක්. ඔන්න අපේ ගල්වල. ඕගොල්ලෝ දැකලා නැත්තම් බලා ගන්නකෝ. මගේ ගල්වලේ පොඩි වීඩියෝ එකක් ඇති. ඉස්සරහට මම මේ ගැන ලොකු විස්තරයක් එක්ක වීඩියෝ එකක් අරන් එන්නම්. මේක අපේ හස්බන්ඩ්ගේ අප්පච්චිගේ ගල්වල. ඉතින් අපි මේ ගල්වල පැත්තෙන් යන්නේ කොස් ගෙඩියක් කඩාගෙන එන්න. දවල්ට හරි රැට හරි ලිපේ තියන්න. හැබැයි ඉතින් දවල්ට නම් ලිපේ තියාගන්න බැරි වුණා. රැට තමයි උයන්න පුළුවන් උනේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඕගොල්ලෝ දුම්මැස්ස දැක්කනේ. ඔන්න ශිෂ්‍යත්ව කරන පුංචි පුතාලා ඉන්නවනම් පුංචි දුවලා ඉන්නවනම් ඔන්න බලන්නකො පුතේ. දුම්මැස්සක් කියන්නේ මොකක්ද කියලා. ඒ කාලේ දුම්මැසි හදලා තියෙන්නේ අපේ කොප්පරා, එතකොට කජු, ඒ වගේ දේවල්, ඒ වගේම කරවල, ඒ වගේ ඒවා වේල ගන්න. වැහි කාලෙත් එහෙම මිනිස්සු කරන්නේ ලිපට උඩින් දුම්මැස්සක් ගහලා ඒකට ඔය කරවල එහෙම වේල ගන්නවා. ඒකේ තියලා. ඉතින් අද මට හිතුණා මේ ශිෂ්‍යත්ව ගැන චූට්ටක් විතර කතා කරන්න. ඕගොල්ලෝ චූට්ටක් විතර අහන් ඉන්න. ඕගොල්ලෝත් ඕගොල්ලෝගේ දරුවෝ දැන් 5 ශිෂ්‍යත්වය කියලා දැම්ම ඉඳලම ඒ ළමයිව මරවනවද? මම නම් එහෙම හිතන්නේ නැහැ. මට තව තියෙනවනේ මගේ බබා ශිෂ්‍යත්ව ලියවන්න. හැබැයි මම දන්න කාලේ ඉඳලම චූටි කාලේ ඉඳලම මගේ චූටි බබාට හුරු කරනවා ප්‍රැක්ටිකල් දේවල් උගන්වන්න. කොච්චර පොතක ලියලා තිබ්බත් කොච්චර කටපාඩම් කරන්න කියලා එයාලට මතක තියාගන්න කිව්වත් ළමයි කවදාවත් ඒක ඒ මොහොතේ විතරයි මතක තියාගන්නේ. හැබැයි ප්‍රායෝගික දේවල් අපි යාලට වත්තේ පිටිය ඇවිදින්න දීලා, යාලට සෙල්ලම් කරන්න ළමා කාලය දීලා, නිදහස දීලා මේ හැමදේම දුන්නොත් මං හිතනවා ලොකු මතකයක් ඒගොල්ලොන්ගේ හිතේ සහ මනසේ තියෙනවා කියලා. ඕගොල්ලෝ නිකන් හිතන්නකෝ උදාහරණයක් කියන්නද? මීට මාස ගානකට කලින් මාසයක් එකහමාරක් විතර මගේ චූටි බබාටින් මගේ කෝප්පේ කැඩුනා. එයා අදටත් කෝ අම්මගේ කෝප්පේ කියලා ඇහුනහම එයාගේ කකුල පෙන්නනවා. ගගා. ඒ කියන්නේ යාට මතකයක් තියෙනවා කෝප්පයක් කැඩෙනවා කියලා. ඒ වගේම කෝප්පයක් කැඩුනා කියලා. සමහර අම්මලා ඉන්නවනේ ළමයි අතින් වීදුරුවක් බිඳුනත් කෑ ගහන. ඕක කඩන්න එපා.
කෝප්ප කැඩුනහම බින්දෙනවා අරකයි මේකයි කියලා. අපි කොච්චර කියලා දුන්නත් ඒ ළමයා ඒක කරලා බලන්නමයි උත්සාහ කරන්නේ. හැබැයි එයා අතින් කෝප්පයක් කැඩෙන්න දුන්නොත් එයා ඒක මතකේ තියාගන්නවා ආයේ කවදාවත් කෝප්ප කඩන්න හොඳ නෑ කියලා. කෝප්පයක් කැඩුනොත් බින්දෙනවා කියලා. ඒ නිසා මේ මංගේ චූටි උදාහරණයක් විතරයි. මගේ චූටි පැටියට හොඳ මතකයක් දැම්ම ඉඳලම තියෙනවා. ඒක ඉතින් එයා තාම තේරෙන්නේ නැහැ. හැබැයි එයාට මට තේරෙන විදිහට එයා හොඳ දක්ෂ දරුවෙක් වෙයි කියලා හිතෙනවා. ඕගොල්ලොත් ඔය වගේ චූටි ක්‍රියාමාර්ග හොඳට සියුම්ව අධ්‍යයනය කරන්න තමන්ගේ දරුවෝ ගැන. ඒ නිසා හොඳම දේ තමයි ශිෂ්‍යත්වයට හුරු කරන අම්මෙක් ඉන්නවා නම් ක්ලාස් යවන්න ගොඩාක් මහන්සි වෙන්න එපා. අම්මෙක් විදිහට ඕගොල්ලෝ කුස්සියේ වැඩවලට යොමු කරගන්න, යාළට බඩුවල නම් ගම් කියලා දෙන්න, ප්‍රායෝගික දේවල් උගන්වන්න. දැන් ඕගොල්ලෝ දැක්කනේ අපි කොප්පරා හිටන් කපන විදිය. අපේ චූටි පැටියා දැම්ම ඉඳලම ඒවා බලාගෙන ඉන්නවා. එතකොට එයාට ඒවා දවස් ගානේ මතකෙට එනකොට තව ටිකක් ලොකු වෙලා මේ කොප්පරා කියලා කිව්වොත් එයාට තේරුම් ගන්න හැකියාවක් තියෙනවනේ. ඒ වගේ ප්‍රායෝගිකව ඕගොල්ලෝ ඔයාලගේ දරුවන්ව ශිෂ්‍යත්වයට හෝ ඕනෑම ජීවිතේ හැම දෙයකටම පුරුදු කරන්න. මම නම් එහෙමයි. තමන්ගේ වැඩ තමන්ට කරන්න පුරුදු වෙන්න ඉඩ දෙන්න. ශිෂ්‍යත්වයේ පස්සේ දුවනවා කියලා, විභාග පස්සේ දුවනවා කියලා ඒ ළමයි පොතට පතට හිර කරන්න නම් එපා. එහෙම කරොත් තමයි අධ්‍යාපනයක් විතරක් තියෙන, මනුස්සකමක් නැති, බාහිර සමාජයක් නැති, නිකන් රොබෝලා වගේ තාක්ෂණයෙන් දියුණු වෙච්ච දරුවෝ බිහි වෙන්නේ. ඔන්න එහෙනම් අද මගේ කතාව. චුට්ටක් ඔයගොල්ලෝ හිතලා බලන්න. ඉතින් ඔය දවසම අපි මහන්සි වෙලා කොප්පරා කපලා, එතකොට කොස්කෙඩි කඩලා, වත්තපිටිය ඇවිදලා දර හොයලා, ඒ වගේම කරත කොළඹන් අඹ කඩලා, අපේ හස්බන්ඩ් ඇත්තටම පව්. එයා ඉන්න දවසට සෑහෙන්න වැඩ කොටසක් කරලා දෙනමට ගොඩාක් රෑ වෙනකන් අපි එදා වැඩ කරා. ටවුන් එකටත් ගියා. මොකද මයි පළවෙනි දනේ බඩු ගේන දවසනේ. ඉතින් ටිකක් ඔන්න රෑ වෙලා කඩේ ගිහිනුත් ඇවිල්ලා ඔන්න ඉතින් කොස් ටික හදාගත්තා. මට මේ කොස් කපලා දෙන්නේ මගේ ආදරණීය නැන්දයි මගේ තාත්තයි. මට තාම බැරි වුණා එක නංගි කෙනෙක්ගේ චූටි ඉල්ලීමක් ඉෂ්ට කරන්න. ඒ නංගි මට කියලා තිබුණා නම නම් මතක නෑ. අපේ සොල්දරේ පෙන්නන්න කියලා. ඔන්න ඔය තියෙන සොල්දරේ එක පැත්තක් පැටිකෝ. සොල්දරේ එහා පැත්තට යන්න බෑ, ඉනිමගක් ඕනේ. අපේ ඉනිමග දැන් අපේ මහත්තයාට වැඩ ඉන්න දවස් දෙකයිනේ. උඩට නගින්න ඕනේ, ඊට පස්සේ ඒකට ලයිට් එකක් දාන්න ඕනේ. ඒකල තමයි වීඩියෝ කරන්න වෙන්නේ සොල්දරේ තියෙන බඩු මුට්ටු එහෙම. මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන සොල්දරේ චූටි කෑල්ලක්. ඒකේ අර ලෑලි ගැලවිලා තියෙන දැන් මේක ගොඩාක් කල්නේ. ඔය උඩ පෙට්ටි වගේ පේන්නේ ඉස්සර කාලේ තිබුණු බෙහෙත් පෙට්ටි, ඖෂධ පෙට්ටි කියලා ඔයගොල්ලෝ ඇති. ඒ වගේම බුලත් වංගෙඩි, අර ලී වලින් කොටපු, ඒ කාලේ පාවිච්චි කරපු මිරිස් ගල්, ඒව හැම ඔක්කොම ඔය උඩ තියෙනවා. මොකද අපේ මහත්තයාගේ අත්තා වෙද පරම්පරාවේ කෙනෙක්. එයා ගොඩාක් වෙද හෙදකම් කරා. පරණ වෙච්ච කබර තෙල්ලකුත් තියෙනවා. කබර තෙල් හොඳ නෑ හොඳේ. ඔගොල්ලෝ එහෙම පාවිච්චි කරන්න යන්න එපා. කබර තෙල් කියන්නේ මැරෙන තෙලක්. ඒ වගේම ගොඩාක් බෙහෙත් ඖෂධ කුප්පි ඒවා නම් ගොඩාක් පරණ. අර අපේ දරුවට තේරෙන කාලෙක පෙන්වන්න සහ උගන්වන්න අපේ හස්බන්ඩ් ඕක තියාගෙන ඉන්නවා. ඉතින් අපි බලමු ඉස්සරහට ඒවා හොඳේ. එහෙනම් ඉතින් බලන්නකෝ රෑ වෙලා කොස් ගෙඩියකුත් උයාගත්තා. දුම්මැස්ස යට උයනකොට අමෝතු හැඟීමක් එනවා. හරිම ආසයි. පරණ ඒ කාලේ අතීතයට යනවා. අපි මේවා දැකලා නෑ ප්‍රායෝගිකව. ඉතින් මම මේවා දැන් අත්විඳිනවා. මගේ බබත් අත්විඳිනවා. ඕගොල්ලොත් ශිෂ්‍යත්වයට හුරු කරනවා හෝ වේවා, ජීවිතයට හුරු කරනවා හෝ වේවා, ඕනම දෙයකට තමන්ගේ දරුවව සූදානම් කරන්න. දැම්ම ඉඳලම පුරුදු කරන්න. පොතේ දැනුමට එහා ගියපු දැනුමක්
අම්මලා විදිහට ඕගොල්ලොන්ට දරුවන්ට දෙන්න පුළුවන්. එතකොට දරුවෝ වුණත් ස්වයං අධ්‍යයනය කරනවා. හරි ආසාවෙන් ඉගෙන ගන්නවා. එහෙනම් ඉතින් අපි කතා කරා ගොඩාක් වැඩිනේ. පොඩි දෙයක් අපි අත්දැකීම් බෙදා ගන්න ඕනේ. ඉතින් මගේ ජීවිතේට නම් මම අත්දැකීම් ගොඩාක් ලැබෙනවා මේ වෙලාවේ මේ කාලේ. මම නොදකපු දේවල් මගේ දරුවට හරි දෙන්න මම උත්සාහ කරනවා. ඔහොම තමයි මගේ දවස. ඉතින් නයි පළවෙනිදා දවසේ ওই විදිහට තමයි ගෙවුනේ. රෑ 11:45 වෙනකම් විතර අපි දෙන්න එක දිගටම වැඩ කරා. මේ තියෙන්නේ අපි කරත කොළඹ ගහේ අඹ ටික. ඇත්තටම මේ පළාතේ ඕනම ගෙදරක පළතුරු එළවලු අනිවාර්යයි. ඒ වගේම කුඹුරු වැඩ අනිවාර්යයි. ඉතින් හැමදේම කඩෙන් ගන්නවට වැඩිය ඕගොල්ලෝ කම්මැලි නැතුව දැන් මම මේ නැගිට්ටේ උදේ 6:00ට රෑ 11:45 වෙනකන් එක හුස්මක් නැතුව එක දිගට වැඩ. අර මෙහි මිනිස්සු හරිම කාර්යශීලී. කියන්නේ කම්මැලි නැහැ. කම්මැලි අඩුයි. අමතර රස්සාවක් අනිවාර්යයෙන්ම එයාලට අමතර ආදායම් මාර්ගයක් තියෙනවා. ඒක ඒ පුරුදු. ඒ කාලේ ඉඳලම පුරුදු වෙලා ආපු සිරිත් එයාලගේ. ඒ කියන්නේ ගති පැවතුම්. ඉතින් මමත් එතකොට තමයි අර අපි හැමදේම නෑ බෑනෝ කියන්න ගෙවල් වල ඉඳන් අඩුපාඩු නැතුව තියාගන්න පුළුවන්. කම්මැලි නැති ගැහණියක් වෙමු. ඉතින් එක දිගට කතා කරානේ. ඔන්න ඉතින් අපි කඩේ ගිහිල්ලා ගෙනාපු මාසෙටම ඕනේ කරන වැඩ ටික අපේ හස්බන්ඩ් තමයි මට අස් කරලා දෙන්නේ. අනේ මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න මං හැමදාම ඔයගොල්ලොත් එක්ක කියනවා ගොඩාක් පින් කරලා තියෙනවා. ලොකු සහයෝගයක් එයා මට දෙනවා. චූටි වලිත් යනවා අපි දෙන්න අතර ආගියුමන්ට්ස් තියෙනවා, නොගැලපීම් වෙන තැන් තියෙනවා. හැබැයි ඉතින් අපි හරි සතුටින් අපේ ජීවිතය අරගෙන යනවා. විවාහ ජීවිතේ හරි ලස්සනට ගෙනියන්න නම් දෙන්නට දෙන්න තේරුම් ගැනීමක් අවශ්‍යයි. සහ ඉවසීම අවශ්‍යයි. මං හිතන්නේ එකිනෙකා වටහා ගැනීම අවශ්‍යයි. එකිනෙකාගේ නිදහස අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ගොඩාක් කියලා කතා කරා නේද මම? අනේ පව්. ඔයාලට අහන් ඉන්නත් බැරි වෙන්න ඇති. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ කටහඬ ලස්සනයි කියනවා. අනේ ගොඩාක් ස්තුතියි හැමෝටම. සමහර අය තරහ වුණාද මන්දා මොකද මට අර එයාලා ඉල්ලන හැමදේම කරන්න බැරි වුණානේ. මම හිමීට කරන්න උත්සාහ කරන්න. ඔයගොල්ලන්ට පේනවනේ බබෙක් ඉන්න මං කොච්චර වැඩ ගොඩක් තනියම කරනවද කියලා. මේ දවස්වල අපේ අම්මත් ඉන්නවනේ. ඉතින් එයා දැන් ටිකට් කපනවා. එයාගේ මේ අතේ අර බැන්ඩේජ් එක කපනවා. ඊට පස්සේ නම් ඔන්න චුට්ටක් නිදහස් වෙනවා. හැබැයි ඊට වෙහා ගියපු දෙයක් තියෙනවා. අපේ අයියා රටේ ඉඳලා එනවා. මගේ අයියා. එතකොට තවත් වැඩ වැඩි මට. එයා එනවා කියන්නේ ආස කරන කෑම ටික ඔක්කොම මට කියලා තමයි හදව ගන්නෙ. සමා වෙන්න ඕනේ පොඩි කැස්සක් ආවා. ඒ වගේ මතක් කරන්න ඕනේ ඔන්න මං හදාගන්න තෙල බලන්නකො මගේ කොණ්ඩේ ශක්තිමත් වෙලා. මම කිරි දුන්න සමහරු කියනවානේ කිරි දුන්නාම කොණ්ඩේ යනවා කියලා. මගේ නම් නෑ. මම මේ තෙල මම හදාගෙන පාවිච්චි කරන එකක්. මට අදහසක් තියෙනවා මේක ලංකාව පුරා ව්‍යාප්ත කරන්න පුංචි ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න. හැබැයි මට ප්‍රාදේශීය සභාවෙන් කිව්වා මේකට අනුමැතියක් ඕනි කියලා ආයුර්වේද සභාවේ. ඕගොල්ලෝ දන්නවා නම් ආයුර්වේද සභාව කොහෙද තියෙන්නේ කියලා. ඒ සහතිකයක් ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් මට මතක් කරලා කියන්න අමතක කරන්න එපා. ඕගොල්ලෝ ව්‍යාපාරයක් කරනවා නම්. ඉතින් මේ බලන්නකො මගේ කොණ්ඩේ දිග. මේ ශක්තිමත් කොණ්ඩයක්. ඕගොල්ලොත් කැමති නම් මම ඉස්සරහට මේ ව්‍යාපාරේ පටන් ගත්තා. මම සඳහන් කරන්න. එහෙනම් කම්මැලි නැති ආදර්ශමත් තමන්ගේ අභිමානය රැකගත්තු ආදරණීය ගැහැණියක් ආදරණීය කාන්තාවක් වෙන්න අපි හැමෝම උත්සාහ කරමු. මේ සමාජය ඇතුලේ ලස්සන චරිතයක් වෙන්න අපි උත්සාහ කරමු. එහෙනම් දැන් රෑ 11:45යි. අපි දැන් තමයි වැඩ ඉවර වුණේ. අදට ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝව හමු වෙන්න බලාපොරොත්තු වෙමි. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි හැමෝටම.